අපිට අද කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මම හිතන්නේ ඒක කිසියම් විදියක යම් කිසි දෙයියෝ දුන්නෝ වගේ අවස්ථාවක්. මොකද හේතුව මේ රටේ දේශපාලකයෝ හැම දෙයක්ම යටපත් කරනවා. නමුත් කාලය ඇවිල්ලා තියෙනවා ඒ යටපත් කරපු දේවල් යම් කිසි විදිහට විවෘත කරලා රටේ ජනතාවට සිද්ධ වෙන්න ඕන යහපත ඉෂ්ට කරන්න. ඇයි මම එහෙම කියන්නේ? අපි ගත්තොත් පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තමයි මූලික ආයතනය නීති පැනවීම වගේම නීති පනවලා ඒ නීති ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. දැන් රනිල් වික්‍රමසිංහ කියනවා එදා මේදී සමග අල්ජස්ටර් සාකච්ඡාවේදී ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරේ නැහැලු. කවුද සභාගත නොකරේ? සභාගත නොකරේ චන්ද්‍රිකා ඇතුළු ඊට පස්සේ ආපු සියලුම දෙනා. සභාගත නොකර කතාව එක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තාම ඊට අමතරව මේ රටේ නීතිය යටපත් කරමින් කටයුතු කරපු පාලකයෝ අවසානයේදී අපිට කියන්න තියෙන්නේ පාලනය කරන්න බැරි රටක් වගේම බංකොලොත් කරපු රටක් නිර්මාණය කරලා තියෙනවා. එතනදී අපිට දැන් අවශ්‍යතාවය තියෙනවා මම එතන කරුණු දෙකක් ගන්න කැමති ඒ සාකච්ඡාවේදී. රනිල් වික්‍රමසිංහ කිව්වා අපි එදා දූෂණ වංචා කොමිසම ඒ වගේම ඒ කිව්වේ බරපතල දූෂණ වංචා කොමිසම නෙවෙයි මම සේවය කරපු. එයා කිව්වා ආයතන ගානක් තිබුණා කිව්වා. ආනන්ද විජේපාල වර්තමාන අමාත්‍යවරයා ඒක අංශයක් ඒ වගේම මේ බර දූෂණ වංචා කොමිසම තව එකක් එහෙම කියලා කිව්වා. නීතිපතිවරයා පවා ඒවට වක් කියන්න ඕන. හැබැයි එයා සඳහන් කරේ නෑ මම ලේකම්වරයා වශයෙන් කටයුතු කර බරපතල දූෂණ වංචා කොමිසම. මොකද හේතුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කාණ්ඩෙම 2005 ඉඳලා 2015 දක්වා ඒ විමර්ශන කටයුතු සඳහා පත් කරේ අපි. හැබැයි මට රනිල් වික්‍රමසිංහ කරේ විශේෂම වජිර අබේවර්ධන දාලා වජිර අබේවර්ධන හරහා බලපෑම් කරා. එතකොට කරලා ඉවර වෙලා එදා අපි දොට දැම්ම. උන ඒක තව කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවේ කටයුතු ওই විදිහට රාජ තුල දේශපාලකයෝ බාධා කරා වගේම රටක් හැටියට ගත්තොත් හැම ආයතනයක්ම දිගින් දිගටම කඩා දබලා අවසානයේදී 1977 බලයට පත්වෙච්ච රජය කරේ අවසානයේ ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව හරහා සියලුම ආයතන තමන්ගේ ග්‍රහණයට ගත්තා. ඊට ඉස්සෙල්ලා වෙච්ච සිදුවීම් කිහිපයක් කරන්න ඕන. මම සඳහන් කරන්න ඕන 1958 ජාතිවාදී කලබලයක් ඇති වුණා. ඇත්තට ඒ අවස්ථාවේදී ඒ කලබල ASCII හදිසි නීතිය පැනෙව්වේ නැහැ. එතකොට සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයා හැටියට එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා හම්බෙලා කිව්වා ඒක පනවන්න ඒක ප්‍රමාදයි කියලා. ඇත්තට ඈලි මෑලි ගතිය ඒක පැනෙව්වා. ඒ වගේම එදා ඉඳලා පොලිසිය කිසියම් විදිහකට හැම කටයුත්තකදීම පොලිසියට බාධා කිරීම කරා. එකක් තමයි ඔර AC ලෝරන්ස්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා විශේෂයෙන්ම දඬුවම් කරන්න කියලා කිව්වා රාජකාරී හරියට කරපු නිලධාරියෙකුට. ඔන්න 58. එතකොට එහෙම ඇවිල්ලා ඊට පස්සේ දිගින් දිගටම ආපු මේ ආණ්ඩු අවසානයේදී 77 වෙනකොට අපිට මතකයි 77 17 වසර සාපය කියලා කිව්වා. 17 වසරක සාපය මේ 77 නෙවෙයි 94 දී 77 වෙනකොට රටේ යම්කිසි විදියකට ඒ කාලය තුල ජේ.ආර්. ජයවර්ධන කිව්වේ අලුතෙන් හැදුවේ නැත්නම් රට ඉදිරියට ගෙනියන්න බෑ. ලිබරල් ආණ්ඩු ක්‍රමයක් මේ යාන්ත්‍රණය තුල රටක් හදන්න පටන් අරගෙන අවසානයේදී මූලික වශයෙන් ඒගොල්ලෝ කරේ දේශපාලන යාන්ත්‍රණය. රාජ්‍ය පාර්ලිමේන්තුව විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය. ওই තුනම ජේ.ආර්. ජයවර්ධන කරේ පැහැදිලිවම එයාගේ ග්‍රහණයට ගත්තා. එහෙම ග්‍රහණයට අරගත්ත රටේ අවශ්‍යතාවය තිබුණේ පැහැදිලිවම ඒගොල්ලෝගේ අවශ්‍යතාවයන් මත රට ගෙනියන්න කොහාටද ඒගොල්ලෝගේ අවශ්‍යතාවයන් මත ඒගොල්ලෝගේ පහසුව පිණිස මෙන්න මේ වගේ දේවල් විශේෂයෙන්ම ওই මේ රිපෝට් එක කොමිෂන් රිපෝට් එක නිර්මාණය වෙලා එදා ඉඳලා අදට අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරේ නැහැ. මම කියන්න කැමති එදා රිපෝට් එක වගේම ඕනෑම තරම් සංඛ්‍යාවක් තියෙනවා පාර්ලිමේන්තුවට යම් කිසි විදිහකට සභාගත කරත් ඒව ක්‍රියාත්මක කරන්න නීතිපතිවරයාට හෝ එහෙම නැත්නම් ඒ බලධාරීන්ට දැරියේ නැහැ. එවැනි රටක අද අවශ්‍යතාවය වෙලා තියෙන මූලික දේ තමයි කතා කරන්න එදා මේ බටලන්දේ කොහොමද මේගොල්ලෝ කටයුතු කරේ. බටලන්ද කියන තැන විශේෂයෙන්ම එදා මේ රටට අවශ්‍යතාවය තුන යූරියා ඒ වගේම පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යාන්ත්‍රණයක් කම්හලක්. එතකොට ඒක තෝරගත්තේ විශේෂයෙන්ම ওই බටලන්ද කියන ප්‍රදේශයේ ඒ කම්හල හැදුවා. කම්හල හදලා ඒ විදේශික විශේෂඥයෝ ආවහම
බංගලා ටිකුත් හැදුවා ඉතාමත් සුඛෝපභෝගී බංගලා. ওই සේරම හදලා ඉවර වෙලා කොහොම හරි 1975 පටන් ගත්ත ওই පොහොර මේ නිෂ්පාදන සංස්ථාව අවසානයේදී උනේ 1975 පටන් අරගෙන 79 වෙනකොට කම්ප්ලීට් කළා 80 ගණන් වෙනකොට මුල කාලෙදී ඒ පොහොර නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. හැබැයි රටේ අවශ්‍යතාවය යම්කිසි විදිහට සලකා බලලා එහෙම නිර්මාණය කරාට ඒගොල්ලෝ කටයුතු කරේ ඒවට ඒ විදිහට පටහැනි විදිහට. මොකද හේතුව ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණා මම හිතන්නේ මේ බටලන්ද පිළිබඳව. මේ රයිල් වික්‍රමසිංහ එහේ පදිංචි වෙලා ඉඳලා තියෙන 1000 වසර ගානාවක්. ඒ කියන්නේ 80 ගණන් වල ඉඳලා දිගින් දිගටම එහේ පදිංචි වෙලා පැහැදිලිවම ඒගොල්ලෝ අවශ්‍යතාවය තිබුණේ ඒගොල්ලෝගේ මූලික ඒ නවාතනක් හැටියට පැහැදිලිවම ඒ රාජදේපල අවභාවිතයට යොදා ගමින් අවසානයේදී 1989 කාලේ තිබිච්ච ওই කටයුතු වලදී ඒගොල්ලෝ කල්පනා කරා මෙතන අර වදකාගාරයක් හැටියට ස්ථාපනය කරන්න. වදකාගාරය ස්ථාපනය කරලා අවසානයේදී මොකද්ද මේගොල්ලෝ කරේ? මේගොල්ලෝ පැහැදිලිවම එතන ඒ තියෙන ගොඩනැගිලි පවා කිසියම් ආකාරයක නිර්මාණය කරමින් එහෙම ගෙනිහිල්ලා ඇත්තටම රටේ නීතිය මොකක් වුණත් මෙතන අමුවේ මම ගෙනාව එතන තොරතුරු ඒ විශේෂයෙන් මේගොල්ලෝ කියනවා ඇත්තට මේ තරුණ ළමයි අවසානයේදී එතනට ගේන්නේ ඇස් වහලා අත් බැඳලා රන්දවියන්ට කොහොම කරත් කවදාකවත් ඒ ගෙනල්ලා දසවද දුන්නා. නිකන් රන්දවියන් බිම පෙරලා මොර දුන්නා මේගොල්ලෝ ගහනකොට. අනිත් පැත්තෙන් ගත්තොත් පහර දෙන්න නිසා තුවාල වලින් ලේ ගලනවා. එවැනි තත්ත්වයක් කරත්තේ වහලේ එල්ලලා පහර දුන්නා. ඒ වගේම කොමිසමට ඉදිරිපත් වෙන තොරතුරු අනුව තුවාලවල පණුවන් පවා ඉඳලා තියෙනවා අන්තිමදී කොමිසමට යනකොට. එවැනි රටක සමහර රැඳවියන් එළියට ගෙනිච්චා ආවේ නැහැ. ওই සේරම උනේ රාජ්‍යාන්තරයේ රටේ නීතියක් තියෙද්දි. එවැනි රටක නීතියක් තියෙද්දි කොහොමද ওই ආකාරයේ වැඩ කටයුතු ඒගොල්ලෝ ඒ විදිහට දිගින් දිගටම කරගෙන ගියේ? රටක පුළුවන්ද නීතියට එහෙම නැත්නම් ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කටයුතු කරන්න? කටයුතු කරේ සියලුම ආයතන මේගොල්ලෝගේ ග්‍රහණයට අරගෙන. අපි කියන්න කැමති රනිල් වික්‍රමසිංහ විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා බවට පත් වුණ 1987 දී 1987 ඉඳලා 90 ගණන් වෙනකන් සම්පූර්ණයෙන්ම දිග කාලයක් තිස්සේ ඒගොල්ලෝ එතන හිටියා විතරක් නෙවෙයි ওই කටයුතු අමතරව අත් වශයෙන්ම කියන්න ලැජ්ජයි. Tamanට අවශ්‍ය සියලුම ඒ සන්තරපණය කරගනිමින් ඒ පැත්තත් ඒගොල්ලෝ විදියට කටයුතු කරලා රටක් හැටියට ගත්තොත් රටේ තියෙන සම්පත් විතරක් නෙවෙයි අවසානයේදී ඒ වියදම් කොහොම ගියද්ද දන්නේ නැහැ. පොලිසියට පවා අවශ්‍යතාවය තිබුණා මේ ඒ කෝටර්ස් ඒ නිවාස බාර දීලා එතනදී ගැටලුවක් තිබුණා. අවසාන තත්ත්වය බැලුවාම ඒවා දීලා තියෙන්නේ මෙන්න මේ මොකද්ද මේ වදකාගාරේ නඩත්තු කිරීම පිණිසයි. වදකාගාරේ නඩත්තු කරා විතරක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම වදකාගාරය නඩත්තු කිරීම තුරින් එදා වෙච්ච ඒ පරිසරය තුල රටේ නීතිය ක්‍රියාත්මක නොකර අවසානයේදී එහෙම තත්ත්වයක් නිර්මාණය වුණාට පස්සේ මොකද්ද මේගොල්ලෝ අදහස් කරේ? 1980 ගණන් වල අවසානයේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිට රිපෝට් එක බාර දුන්නා. රිපෝට් එක බාර දීලා එදා ඉඳලම අද වෙනතුරු යම් ආකාරයකට කිසිම පිළියමක් දෙන්නේ නැහැ. පියවරක් ගත්තේ නැහැ. එවැනි රටක් තවදුරටත් අපි ගෙනියනවද? මම කියන්න කැමති මූලික දේ තමයි මෙතනදී ජනතාවක් හැටියට මේ සැරේ ඡන්දය දීලා අලුත් මාණ්ඩුවක් පත් කරලා තියෙන්නේ. මූලික දේ තමයි එතන තියෙන අවශ්‍යතාවය අර 1994 දී 62ක් චන්ද්‍රිකාට දුන්නා. එදා දීලා කෙරුණ නැතව වගේම මෙතනද දුන්නේ මුන් සේරම අතු ගෑවිලා යන පාර්ලිමේන්තුව නිරපල ඇරලා ඉවරලා අද අපි බලාපොරොත්තු වෙනවා අපි ස්තුතිවන්ත වෙනවා අද මේ වාර්තාව කැබිනට් එකට ගන්න බව කියනවා. මම කියන්නේ කැබිනට් එකට අරගෙන වහාම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට කටයුතු කරන්න දීලා. මොකද හේතුව අත්‍යවශ්‍යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජායිතිවාසිකම් මේ අහෝසි කරන්න කියලා නියෝගයක් තිබුණා. නමුත් මෙතන ප්‍රජාතිවාසිකම් අහෝසි කිරීමට වඩා බරපතල දඬුවමක් රනිල් වික්‍රමසිංහ දෙන්න ඕන මට කියන්න බෑ. අධිකරණ තීන්දුව කරන්න ඕන. මොකද හේතුව ඝාතන රැක් ඝාතන වැලක් ඒ වගේම සාමාන්‍ය මේ තරුණ කොටස්
අවසානයේදී අපි කියන්න ඕන ඒ තත්වයක් නිර්මාණය කරලා දහස් ගණන් මැරුවා. ඔහොම මැරුවේ අවශ්‍යතාවය තුන මේගොල්ලෝට බලය ගෙනියන්න එහෙම කරා වගේම මම කියන්න කැමති 1962 වර්ෂයේදී රටතුල කුමන්ත්‍රණයක් ඇති වුණා. ඒ කුමන්ත්‍රණයේදී පවා කියලා තියෙනවා අවශ්‍යතාවය මේ ආණ්ඩු පෙරලා බලය ගන්න නෙවෙයි අපට අවශ්‍යයි රට හරියට හරි ගස්සන්න. ඒ පාර අධිකරණයේදී කරුණු තුනක් හෙළිවෙලා තියෙනවා. මේ රීජන්සි කවුන්සිල් කියලා කවුන්සිල් එකක් හදලා පරණ අගමැතිවරු ඒ කාලේ මෙච්චර නරකම පුද්ගලයෝ නෙවෙයි හිටියේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම ඔලිව ගුණතිලක එනේ ඒ දලිසේනායක මහත්තයා දහනායක මහත්තයාත් ඒකට යෝජනා කරලා තියෙන කවුන්සිලෙට කියලා තියෙන අලුතෙන් ව්‍යවස්ථාවක් හදන්න. ඇත්තටම අලුතෙන් ව්‍යවස්ථාව හදනවා වගේම අදටත් ඒ අවශ්‍යතාවය රට තුල තියෙනවා. අපි කියන්නේ රට ගැන කල්පනා කරලා මූලික අවශ්‍යතාවය වෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් හදන එක. හැබැයි ඒක 159ක් තියෙන නිසා මේ ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා හිතෙනවා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා අද හරි තීරණයක් ගනිවි කියලා. මූලික අවශ්‍යතාවය ජනතා හිතවාදී රටක් හැදෙන්න ඒ ප්‍රතිනිර්මාණ ප්‍රතිසංස්කාරණ කළ යුතු වෙනවා. බොහොම ස්තුතියි.